समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता धम्मसवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. හොඳයි. සුපින්වත්නි, මේ පින්තුන් හැමදිනම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ තණ්හාවේ උද්වේගය මේ කාලේ හරිම වැඩි. ඉතින් තණ්හාවේ අරටුව විදර්ශනය කියන පොරවෙන් තමයි කපලා දාන්න තියෙන්නේ. ඉතින් විදර්ශනාවෙන් තොරව මේ තණ්හාව ගලවන්නේ කොහොමද කියලා අපිට හිතා ගන්නවත් බෑ. එහෙම එකක් තේරෙන්නේ නැහැ ඇත්තටම. කියන්න කොහොමද කියලාවත් හිතා ගන්න බෑ. ඒ නිසා තමයි ගොඩාක් දේශනා සහ දේශකයෝ උඩින් කතා කරන්නේ. දිව්‍ය ලෝකේ ගැන, මනුස්ස ලෝකේ ගැන, ආය මෙහෙට එන විදිය ගැන, මෙහෙන් යන විදිය ගැන, ඔය දුගතියට වැටෙන්නේ නැතුව ඉන්නේ ගැන ගොඩාක් අය කතා කරන්නේ. මේ කතාව ඊටාම සංකීර්ණ එකක්. කමාරු එකක්. මොකද්ද සංකීර්ණත්වය? මේ තණ්හාවේ අරටුව ගොඩාක් මෝරලා තියෙන්නේ අපි. ඉතින් අපි සංසාරිකයිනේ. ඉපදෙමින් මැරෙමින් දිග ගමනක් අපි ඇවිල්ලා. ඉතින් ජීවිතේ අපි මේ නැවතුම් පොලේ ඉන්නවා. නමුත් කිසිම හැරිලා බැලුවට කිසිම තෘප්තියක් නැහැ. හොඳට බලන්නකෝ. ගෙවුණු ජීවිතය ගැන කිසිම තෘප්තියක් නැහැ. සරුවාකාර හිස් බවක් වැටහෙන්නේ. හොඳට නිකන් වාඩි වෙලා වෙලාවක උදේ කාලේ ඇස් දෙක පියාගෙන බලන්නකෝ ගෙවපු ජීවිතය දිහා. එතකොට ඔයාලට ගෙවපු ජීවිතය නිකන් වැටහෙන්නේ සරුවාකාරක හිස් බවක්. ඉතින් කිසිම මේ වෙනකොට ඕගොල්ලන්ගේ වර්තමාන සිත තුළ තෘප්තිමත් වීම පිණිස මුකුත් වෙලා නැහැ වගේ දැනෙන්නේ. නමුත් අපි ඒ කාලේ හරියට වැඩ කළේ ලොකු බලාපොරොත්තු තියාගෙන ජවයකින් වැඩ කළාට හැරිලා බලනකොට බොහොම අතෘප්තිකර හිස් ජීවිතයක් වැටහෙන්නේ. ඉතින් මොකද්ද ජීවිතය කියලා හිතෙන මට්ටමේ හිස් බවක් අපට දැනෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා එහෙම අර ජීවිතේ මේ විදිහට එනකොට අපේ ඇතුළාන්තයේ තුල මෝරලා තියෙන්නේ තණ්හාවමයි. වෙන මොකක්වත් මෝරලා නැහැ. තණ්හාව කියන අරටුව ගොඩාක් වැඩිලා තියෙන්නේ දැන්. එතකොට අරටුව කියන එක ශක්තිමත්. ගහක වුණත් බලන්නකෝ අර එළය සිඳින්න හරි ලේසි. අරටුව සිඳින්න අමාරු. අරටුව සිඳින්න අමාරු. ඒකනේ මිනිස්සු කාලයක් පවතින දේවල් වෙනුවෙන් අරටුව විතරක් ගන්නෙ. අරටුව හයියයි. ඒ කාලාන්තරයක් තිස්සේ අරටුව මෝරලා තියෙන්නේ. සමේ අපේ ජීවනචර්යාව ඇතුලේ තණ්හාව කියන අරටුව ගොඩාක් මෝරලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය දෙයකින් නම් සිඳලා දාන්න බෑ. විදර්ශනා ඥානේ නම් පොරවෙන්මයි මේක සිඳලා දාන්න තියෙන්නේ. හරි. ඒතර විදර්ශනා ඥානේ කියන පොරව අපි අතට ගත්ත දවසට මේ අරටුව අපට සිඳින්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ විදර්ශනා ඥානේ කියන පොරව අතට ගත්තට වැඩක් නැහැ. පින්වත්නි, සිහිය කියන ඊටා ශක්තිමත් මිනිස්සෙක් ඉන්න ඕනේ මේක සිඳින්න. නැත්තම් බෑ. හරියට විදර්ශනාව කියන එක පොරව නම් සිහිය තමයි මේ පොරව පාවිච්චි කරන ජව සම්පන්න මිනිස්සයා. ජව සම්පන්න මිනිස්සෙක් හොඳ හයිය තියෙන මිනිහෙක් ඉන්න ඕන මේ පොරවකින් හොඳ ගහක් සිඳින්න. එතකොට මේ පොරවෙන් ගහ සිඳින්න දක්ෂ උපාය මාර්ග තියෙන්න ඕනේ. මෙහිම පොරවක් අතට දුන්නා කියලා දැන් ඕනම මිනිස්සුෙකුට දර පලන්න බෑනේ. දර පලලා හුරුවක් තියෙන්න ඕනේ. එතකොට එයාට එහෙම ඒක තමයි සමාධිය කියලා කියන්නේ. ඒ කුසලතාවය. අර විදර්ශනාව කියන පොරව පාවිච්චි කරන්න එයා තුළ ඇතිවෙච්ච හුරුව. එතන දැන් දර පලන්න දෙන්නේ අපි හොඳට දාන්න මිනිස්සු. නැත්නම් ඔබ නිකන් කකුලට ගහ ගන්න ඕකේ. එහෙම ආවට ගියාට දෙන්නේ නැහැ. දැන් ගම්වල එහෙම අපි බහකලා තියෙනවා. අපේ ගම්වල හරියට මේ දර පලනවා දැනුත් ලිපපත්තු කරලා තමයි
බත් එක උයාගන්නේ ව්‍යංජන ටික උයාගන්නේ. එතකොට එහෙම මේ දර පලනකොට සමහර විට අපේ අම්මලා ඒගොල්ලෝ දුර්වලයි ටිකක්. හරි දක්ෂයි මේ වැඩේට. ලීයක් තියලා කොටේක උඩින් තියලා ඒ ලීයේ කොනට තමයි තට්ටු කරන්නේ. ඒකත් පරිස්සමින් තට්ටු කරලා එක පැත්තකට හැම වෙලාවෙම පොරව ඇල කරනවා. එතකොට ඒක දන්නේ නැති කෙනෙකුට දුන්නොත් එහෙම පොරවට නෙමෙයි කකුලට මේ කොටේට නෙමෙයි කකුලට වාදින්නේ. එතකොට අර ඒකට අර විදර්ශනාව නම් වූ පොරව පාවිච්චි කරගන්න එයා තුළ ඇති වෙන පුරුද්ද හුරුවට තමයි අපි කියන්නේ සමාධි කුසලතාවය. හිත පාවිච්චි කරලා තියෙනවා. බුද්ධානුස්සතිය වඩලා තියෙනවා. මෛත්‍රිය වඩලා තියා ගන්නවා. ඊට ආනාපාන සතිය වඩලා පුරුද්දක් හදාගෙන තියා ගන්න. ඒ ආනාපාන සතිය මොකක්වත් වටිනාකමකට නෙමෙයි. ආනාපාන සතිය වඩලා හදාගත්ත පුරුද්ද හුරුවක් අපට උදව් කරනවා අර විදර්ශනාව කියන පොරව පාවිච්චි කරන්න. කියන්නේ ඒක පාවිච්චි කරන්න පුරුද්ද. ඒක තමයි සමාධි කුසලතාවය. ඒක ඇතුලේ තියෙනවා සමාධි කුසලතාවය, සමාපatti කුසලතාවය. ඒ කියන්නේ සමාධියට සමවැදෙන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ සමාපatti කුසලෝ හෝති. ඊට පස්සේ සමාධිය තිති කුසල සමාධිය මත පිහිටා ඉන්න පුළුවන් හැකියාව වෙන අරමුණුත් එක ගනුදෙනු කරන්නේ නැතුව. ඊට සමාධි උට්ටාන කුසලෝ සමාධි නැගී හිටින හැකියාව කී ඔකේ තියෙනවා තව ඒවා ටික. ඒක හරියට නිකම් අපිට පුළුවන් කියන්න පොරවල්ල ගන්න විදිය. දකුණු අත වම් අත ඉතා පිළිවෙලට පාවිච්චි කරන විදිය. Tamanගේ ඉතුරු අංග පසං ගැන සංවේදීකම කකුලේ වදින්න පුළුවන් නිසා කකුල ටිකක් ඈත් කරලා මේ දරපලන මිනිස්සෙක් පොරවෙන් ගහට ගහන මිනිස්සෙක් ගහට ඇඟට හානියක් නොවන විදියට මේ පව විදිහට අපි කොක් ඇතුළේ ලොකු බණක් කියන්න පුළුවන් ඕන නා. එතකොට දැන් මේ විදියට මේ අපි තුල තියෙන්න ඕන හරිම ජවයක්. එතකොට මේ ජවය නැත්තම් මුකුත් කරගන්න බෑ. ඒ නිසා ඔය පින්නතුන්ට මේ තණ්හාව සිඳින්න ඕන නා. පින්නත්නි අපි ඔය වටිනාකම ලෝකයට දෙන ගතිය කඩලා දාන්න ඕන නා. ඇයි අපි ඒක කඩලා දාන්න ඕනේ? පින්නත්නි වටිනාකම ලෝකයට දෙනකන් විතරයි. ලෝකයේ පදනම් කරගෙන අපිට කනස්සල්ල එන්නේ. අපිට හරි කනස්සල්ලක් තියෙනවානේ. බිරිඳ ගැන කනස්සල්ලක් තියෙනවා, ස්වාමියා ගැන කනස්සල්ලක් තියෙනවා, දරුවෝ ගැන කනස්සල්ලක් තියෙනවා. දරුවන්ට නම් දෙමව්පියෝ ගැන කනස්සල්ලක් තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට දායකයෝ ගැන කනස්සල්ලක් තියෙනවා. දායකයන්ට හාමුදුරුවෝ ගැන කනස්සල්ලක් තියෙනවා. එදිරිම හරි කනස්සල්ලක් තියෙනවා. ඇයි කනස්සල්ලක් ඇති වෙන්නේ? ඇත්තටම යාට තණ්හාවට ඒක වෙන්නේ. පැවිද්දෙක් වුණත් කවුරු හරි කෙනෙක් ගැන සාමාන්‍ය පැවිද්දෙක් කනස්සල්ලට යම් කනස්සල්ලක් ඇති වෙන්න පුළුවන් කරුණාවට. දැන් යම් කෙනෙකුට කරුණාවකට එන්න පුළුවන් කනස්සල්ලක්. අනේ අපරාධි මෙයා අමාරු වැටි. අපරාධි දැන් ඒ කිසි ප්‍රතිලාභයක් බලාගෙන නෙමෙයි. අපරාධි මෙයා අමාරු වැටුනොත් කියලාත් යම් කෙනෙකුට කනස්සල්ලක් එන්න පුළුවන්. හැබැයි ඒ කනස්සල්ල කියන එක ඇතුලේ තියෙන කරුණාව. දැන් සාමාන්‍ය කෙනෙක් තුල ඇති වෙන කනස්සල්ල, ඒ කරුණාව පදනම් කරගෙන ඇති වෙන කනස්සල්ල මොකයි වගේද දන්නවද? අවස්ථාවට විතරයි. එයාට අර මේ කනස්සල්ල ඇති වෙන්නේ ඇත්තට මේක දෝමනස්සයක් නෙමෙයි ඇත්තටම කරුණාවට ඇති වෙන එක්තරා මනෝභාවයක්. ඒ මනෝභාවයේ ප්‍රතිචාර දක්වලා ඉවර වෙලා ඊළඟ මොහොත එනකොට ඒක බොහොම සංසුන්. දැන් අපිට සාමාන්‍ය මිනිසු ගැන මේ කතා කරන්නේ. සාමාන්‍ය මිනිස්සෙකුට කනස්සල්ලක් එනවා නම් ඒ කනස්සල්ල එන්නේ එයා ලෝකෙට වටිනාකම දීලා තියෙන නිසා. ඒතොර ලෝකෙට වටිනාකම දෙන එකට තමයි අපි තණ්හාව කියලා කියන්නේ. එතකොට ලෝකේ කනස්සල්ල විතරයි තණ්හාව විසින් අපට හදලා දීලා තියෙන. හොඳට බලන්න පින්වත්නි. යම් තැනක කනස්සල්ල තියෙනවා නම් වටිනාකමට ඉන්නේ. එතකොට යා දන්නේ නැහැ වටිනාකම දුරු වෙන ආකාරයට යා විමසා බලන්න යා දන්නේ නැහැ. ඒතර වටිනාකම දුර්වල වෙන ආකාරයට යා විමසා බලන්න දන්නේ නැති නිසා යා තණ්හාවම වඩනවා. තණ්හාව වඩන්න යා වෙන මොකක්වත් නෙමෙයි පින්වත්නි වඩන්නේ. යා කනස්සල්ලමයි වඩන්නේ. තණ්හාව වඩන කෙනා කනස්සල්ලමයි වඩලා තියෙන්නේ. එතකොට දැන් මේ පින්නතුන්ගේ මේ මාතෘකාවේ තියෙන මේ සසර අවදානමින් මිදෙන විදිය කියන්නේ කියලා. ඒ සසර අවදානම තියෙන්නේ කනස්සල්ලත් එක්ක. කනස්සල්ල තියෙන්නේ තණ්හාවත් එක්ක. එතකොට තණ්හාව කියන අරටුව අපිට ගොඩාක් මෝරලා තියෙන්නේ.
ඒතර තණ්හාව කියන අරටුව එම්මින් ඔය මේසපියකින් කපලා දාන්න පුළුවන් එකක් නෙමෙයි. හොඳ හයිය තියෙන, හොඳට මුවහත තියෙන පොරවක් ඕන කරනවා. හොඳට මුවහත තියෙන පොරවක් උමනා කරනවා. ඒ මුවහත හැදෙන්නේ, ඔයගොල්ලෝ දන්නවද? මුවහත හැදෙන්නේ පටිච්ච සමුප්පාදේ. දැන් ගහක් තියෙනවා, අරටුව හයියයි, සාමාන්‍ය පියකින් කපන්න බෑ, ගහ මහ රූසයි, බදන්නත් බෑ. ඒ කියන්නේ සාමාන්‍ය තුරුල් කරගන්න බැරි මට්ටමේ ගහක් එච්චර මෝරලා, කාලාන්තරයක් මෝරලා, දැන් මෙහි සමහර ගස් තියෙන ඔය පින්නතුන් දැකලා ඇති අවුරුදු 150 200. ඒ වගේ ගහක් පවා සිඳින එක බොහොම අමාරු වැඩක්. දැන් මේ අපේ ඇතුලේ වැඩිච්ච තණ්හාවේ රුක්ෂය කල්ප ගණන් පෝෂණය වෙච්ච එකක්. ආයේ මේක සිඳිනවා කියන එක හිතන්නවත් බෑ පින්වත්. ඒක හිතන්න හරි පොඩි ව්‍යතිරේකයක් ලැබෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. ඒකයි අපි හරි වාසනාවන්ත ජාතියක්. අපි එහෙම අවාසනාවන්ත පිරිසක් නෙමෙයි, අපි ගොඩාක් වාසනාවන්තයි. එතකොට මේ තණ්හාවේ මහ විශාල රූස්ස ගහ සිඳින්න හොඳ පොරවක් ඕන. ඒතර පොරව තමයි විදර්ශනා ඥානෙ. එතකොට මේ පොරවේ මුවහත වගේ තමයි පටිච්චසමුපාද ඥානෙ. පොරවේ මුවහත හදාගන්න එක තමයි පටිච්චසමුපාද ඥානෙ. එතකොට මුවහත සහිත පොරවට කියන්නේ විදර්ශනා ඥානෙ. හරිද? මේ පොරව පාවිච්චි කරන මිනිස්සයා තමයි සිහිය. සතර සතිපට්ඨානෙ. එතකොට මේ පොරව පාවිච්චි කරන කෞශල්‍ය තමයි සමාධි කුසලතාව. පොරව හසුරුවන විධික්‍රමයේ දැනගන්න. ඔන්න ඔය ටික තිබ්බොත් එයාට පුළුවන් සිත්සේ මේ මහ රූස තණ්හාවේ රුක්ෂලතාව සිඳලා දාන්න පුළුවන්. එතකොට මේ තණ්හාව තමයි පින්වත්නි අභ්‍යන්තරය. කියන්නේ අරටුවනේ, අරටුවට මෙහායින් තියෙන ටික තමයි ඔය අපි තුල ඇති වෙන ඡන්දය, රාගය, දේශය, ඒ වගේ අතිරේක උපක්ලේශ ටික. අරටුව මැදින් තියෙනවා, අරටුව වසාගෙන එළය තියෙනවනේ. එතකොට එළය සාමාන්‍ය මිනිස්සු එළය සිඳින එක හරි ලේසි. එතකොට එළය සිඳින එක හරිම ලේසි පින්වත්නි. ඔය තණ්හාවේ අතුරුඵල තියෙනවනේ. එතකොට තණ්හාවේ අතුරුඵල ටික සිඳින එක අමාරු නෑ. සාමාන්‍ය කෙනෙක් තුල ඇති වෙන රාගය කියන්නේ තෘෂ්ණාවේ අතුරුඵලය. ද්වේෂය කියන්නේ තෘෂ්ණාවේ අතුරු. ඒවා පාවිච්චි කර ඒවා මොනවා හරි කරලා සිඳ ගන්න පුළුවන්. හැබැයි ඔය පින්නොත් එහෙනම් මේ කියපු කතාවට ඇතර මම මේ හිතාගෙන ආපු එක නෙමෙයි මේ කිව්වේ. නමුත් මේ කියපු කතාවට අනුව ඔය පින්නතුන් බලන්න අපිට මේ කාරණේට අවශ්‍ය වෙන්නේ බොහොම පොඩි ආම්පන්න ටිකක්. පොඩි ආම්පන්න ටිකක්. විදර්ශනා ඥානි වමනා කරනවා. විදර්ශනා ඥානීය නම් වූ මහ විශාල පොරවේ මුවහත තමයි පටිච්චසමුපාද ඥානි. හේතුන් නිසා හටගන්න විදියත් සංසාරයේ හේතු නිරුද්ධ වීමෙන් සසර නිරුද්ධ වී යන විදියත් පිළිබඳ ඥානයි. එතකොට මේ මුවහත හිටින්න, මුවහත පිහිටන්න, එතකොට මේ මුවහත පිළිබඳව මුවහත ගාන්න තැනක් තියෙනවා. ඒක වගේ තමයි මේ කල්යාණ මිත්‍රයා ධර්මයේ. පොඩි දෙයයි කරලා දෙන්නේ කල්යාණ මිත්‍රයා. මුවහත හදාගන්න උදව් කරන එක විතරයි. ඒ කියන්නේ දැන් බණ කියනකොට අපිට පුළුවන් පටිච්චසමුපාද ඥානය හදාගන්න උදව් කරන්න විතරනේ. ඒතකොට විදර්ශනා ඥානෙම යා විදර්ශනා කරලා හදාගන්න ඕන එකක්. ඒතකොට දැන් මේ මුවහත හිටින්ද අපි සාමාන්‍ය අපිටම පිහියක් කියලා සාමාන්‍ය පිහි ගාන්න ඒ කාලේ පාවිච්චි කරන කරගලක් කියලා. දැන් ඔය ඒ කාලේ දැන් අද වගේ මේ රවුල කොණ්ඩේ කපන්න විධික්‍රම තිබුණේ නැහැ. ඒ කාලේ මේ දැලි පිහියෙන් කැවි දැලි පිහිය ගාන්න කරගල කියලා එකක් තියාගෙන ඉන්නවා. අනේ කරගල වගේ තමයි පින්වත්නි මේ කල්යාණ මිත්‍රය හරහා සුතමේ ප්‍රඥාව ගොඩනගන්නේ. පොඩිම පොඩි දෙයයි දේශකෙක් කරන්නේ. පින්වත්නි කොච්චර පුංචි දෙයක් දිනනවා, ඉතාම ස්වල්ප දෙයයි අපි කරන්නේ. පොඩි දෙයයි අපිට කරන්න පුළුවන්. ඒතර අර කරගල ගාන සම්පූර්ණයෙන් අර මේ පිහිය ගාන ලතාව, පිහිය ගාන රිද්මය, පිහිය ගාන උපකාර කිරීම වගේ එකක් තමයි භික්ෂුවක් කරන්නේ. එතකොට එහෙම භික්ෂුවක් තුලින් තමයි මුවහත මතුවෙන්නේ. ඒ කියන්නේ පටිච්චසමුපාද ඥානෙ. ඒ නිසා තමයි කල්යාණ මිත්‍රයා ඕනමයි ධර්මයට කියලා කිව්වේ. ඇයි නැත්තම් පින්වත්නි මේ පොරව තිබ්බත් එයාට මුවහත් ඒ කියන්නේ මොනතරම් සමාධි කුසල එයා දන්නවා පොරවෙන් ගහන්න ඕන විදියක් දන්නවා කියලා හිතමුකෝ. පොරවෙන් ගහන්න ඕන විදියක් දන්නවා. මුවහත නැත්තම් පින්වත්නි යාට ගහක් කපා ගන්න පුළුවන් කමක් නැහැ. එතන මුවහත නැති තැනක මොකක්වත් කරගන්න බෑ. ඒකනේ ඒ කාලේ ගොඩාක් අයට තිබුණා මේ භාවනා කරලා උපදවගත්ත ඥාන තිබුණා. ඒකනේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ මේවා තිබුණා ඒ කාලේ අයට.
එතකොට ඒ කාලේ අයට මේවා තිබුණට ඒ කාලේ අයට හොත්තට සමාපatti තිබුණා. නමුත් ඒගොල්ලෝ කවදාවත් නිවන් දැක්කේ නැහැ. ඇයි? අර පර්‍යාප්ති සංඛ්‍යාත ධර්මය එයාලට මුණ ගැහුන්නේ. එතකොට මේකේ පින්වත්නි මේ මුවහත හිටින අවකාශයට උපකාර කිරීම තමයි භික්ෂුවක් කරන්නේ. එතකොට මුවහත හිටින අවකාශයට උදව් කරා කියලා ගහක් කපා ගන්න පුළුවන්ද? එයාට හයිය දෙන්න පුළුවන්ද? දැන් මුවහත නම් හදලා දෙන්න පුළුවන්. එයාට හයිය දෙන්න පුළුවන්ද? හයිය දෙන්න බෑ. මේ පොරවටනේ පොඩ්ඩක් උදව් කරලා තින්නේ. පොරවේ මුවහත හදාගන්නනේ උදව් කරලා තින්නේ බණ කියා. එතකොට පොරවේ මුවහත තිබ්බා කියලා ඒ පොරව පාවිච්චි කරන මිනිහා දුර්වලයි නා. ඒ පොරව පාවිච්චි කරන මනුස්සයාට කෞශල්‍ය නැත්තම්, ඒ කියන්නේ පුරුදු වෙලා නැත්තම්. හරි? පුරුද්ද නැත්තම්. පින්වත් නියාට කවදාවත් මේ වැඩේ කරගන්න බෑ. එතකොට දැන් භික්ෂුවක් කරන්නේ බණ කියා පොඩි දෙයක් කරන්නේ. ලොකු දෙයක් කරන්නේ. භික්ෂුවකට ලොකු දෙයක් කරන්න බෑ. එතකොට මේ භික්ෂුව කරන්නේ මුවහත හදලා දෙන එක විතරයි. එතකොට මුවහත පිහිටනවා කියන එක තමයි පටිච්චසමුපාද ඥානය. අනේ පින්වත්නි මේ සසර මෙහිම එකක් දිග එකක්. මේක ඉපදෙමින් මැරෙමින් යනවා. පෙර ජීවිතේ ඕගොල්ලන්ට මෙහෙම වෙන්න ඇති. ඒකයි මෙහෙම වුනේ. පෙර ජීවිතේ ඕගොල්ලෝ සසර මේ විදියට උපදින්න. ඉස්සරහටත් ඕගොල්ලෝ මේ විදියට උපදින්න පුළුවන්. මේ විදියට ඕගොල්ලෝ ඉපදී මෙරි යන සංසාර ගමනේදී ඕගොල්ලෝ අමාරු වැටෙන්න පුළුවන් පින්වත්නි කිය අර භික්ෂුවක් කරුණු කියන එක විතරයි කියන්නේ. එතකොට මේ කරුණු කියන්න මොකද වෙන්නේ? අර හොඳට මුවහත හදාගන්න විදිහට උපකාර කරනවා. හරිද? එතකොට මේ මුවහත කියන්නේ පටිසමුපාද ඥානෙ. හොඳට මුවහත් කරගන්නවා. එයා හොඳට එතකොට යාගෙම ශක්තිය පාවිච්චි කර භික්ෂුව නිකන් කරගල වගේ බණ කියන එක කල්යාණ මිත්‍රයා. එයා ඒක මොකද කරන්නේ? එයා සිත්සේ කල්යාණ මිත්‍රයාගේ දේශනාව ඇතුලේ පටිච්චසමුපාද ඥානෙ. එතකොට මේ මුවහත හිටින වෙලාවට එයා මොකද කරන්නේ? වේගෙන් පිහි ගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට අර භික්ෂුවගේ උපකාරය ඇතුව යා වේගෙන් දෙපැත්තට මේ මුවහත පිටින්ද ගහ ගන්න ඕනේ. කියන්නේ අනුලෝම පටිලෝම වශයෙන් වේගෙන් විමසන්න ඕන. පටිච්චසමුප්පාදේ හොඳට දරාගෙන ඒක තේරුම් අරගෙන ඒක ගැන අවධිකමක් හදාගෙන යාර මුවහත හිටින වෙලාවට වේගෙන් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ පිහියක් ගන්නකොට උනත් එක පැත්තකට ගන්නවා අනිත් පැත්තට ගන්නවා ආය අනිත් පැත්තට ගන්නවා. එහෙම ඒකල මුවහත බොහොම තියුණු වෙනකොට මොකද කරන්නේ? දෙපැත්තට ගන්නවා වේගෙන්. ඒ වගේ අර භික්ෂුව පාවිච්චි කරලා යා මොකද කරන්නේ? මේ ඥාණය හදාගෙන යා වේගෙන් උඩට පහළට විමසන්න හයිය හදා ගන්න ඕනේ. අනේ ස්වාමීනි මොකක්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදන්නාකම. සංස්කාර කියලා කියන්නේ යා තුල තුන් භවයට අදාළව රැස් වෙන එක. ඒකට අනුව භවයේ හැදෙන එක. ඕවා මේවා කියනවා හාමුදුරු. තොකුලක හොඳට කල්පනා කරනවා. මේක තේරුන්නේ නෑනේ. එකක් කියන්නම්. කිය භික්ෂුව කියනවා. එතෙන් අනිමේ ටික ආයෙ කියන්න. එතකොට ආයෙත් භික්ෂුව කියනවා. එතකොට මොකද වෙන්නේ? එයා ටික යා ඥාණය හදා ගන්නවා. එතකොට එයා කොච්චර දියුණු වෙන්න ඕනද? දෙපැත්තට වේගෙන් බලන්න. ඒ කියන්නේ මේ දැන් අපි කියනවානේ මේ සාමාන්‍ය ජරා මරණ දුක ඇති වෙන්නේ ජාතිය නිසා, ජාතිය ඇති වෙන්නේ භවය නිසා, භවය ඇති වෙන්නේ උපාදානය නිසා, උපාදානය ඇති වෙන්නේ තණ්හාව නිසා, තණ්හාව ඇති වෙන්නේ වේදනාව නිසා, වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා, ස්පර්ශය ඇති වෙන්නේ ආයතන නිසා, ආයතන හැදෙන්නේ නාම රූප නිසා, නාම රූප සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. එතකොට අවිද්‍යාව නාම රූප සකස් වෙන්නේ සංස්කාර නිසා, සංඛාර විඥානයේ ප්‍රත්‍යයෙන්, විඥානයේ ගොඩනැගෙන්නේ සංඛාර ප්‍රත්‍යයෙන්, සංඛාර අවිද්‍යාව නිසා, අවිද්‍යාව ආශ්‍රව නිසා කියලා කියනවා. ආයත ආරහඳුරු කියන ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි, අවිද්‍යාව මේ සංඛාර වලට ප්‍රත්‍යයයි, සංඛාර නාම රූප සංඛාර විඥානයට ප්‍රත්‍යයයි, විඥානේ නාම රූප වලට ප්‍රත්‍යයයි. නාම රූප සලආයතන වලට ප්‍රත්‍යයයි, සලආයතන ස්පර්ශයට ප්‍රත්‍යයයි, ස්පර්ශේ වේදනාවට ප්‍රත්‍යයයි, චිත්තක්ෂණයයි තියෙන අතර කාලය. ඊට පස්සේ වේදනාව තණ්හාවට ප්‍රත්‍යයයි, අතර කාලයේ චිත්තක්ෂණයයි. තණ්හා උපාදානයට ප්‍රත්‍යයයි, චිත්තක්ෂණයයි කාලේ. ආයේ වැඩි වෙලා නැහැ මේකේ. එතකොට මේ උපාදානයේ භවයට ප්‍රත්‍යයයි, චිත්තක්ෂණයයි තියෙන්නේ. භවයේ ජාතියට ප්‍රත්‍යයයි, ජාතිය ජරා මරණ වලට ප්‍රත්‍යයයි කියලා අන්න බලන්න 15ක් කියාගෙන යනවා. එතකොට යාට මේ ටික හොඳට අහන්න ඕනේ යා. අහලා මේක මොකද මේ ඥානේ ලෝකේ කොහෙවත් නැහැ. ගොඩාක් ඉගැන්වීම් වල ගොඩාක් මේ දර්ශන තියෙනවා ලෝකේ. ගොඩාක් වටිනා ඒවා තියෙනවා ලෝකේ දර්ශන. ඒවට මිනිස්සු වටිනාකම් දීලා වැඩ කරනවා. ඒවා නරක නෑ. මේක වෙන එකක්. මේකයි දෙක නම් පටලව ගන්න හොඳ නෑ. එතකොට මේක කියනකොට වෙන එකක් එක බලන්න හොඳ නෑ. මේක වෙනම බලන්න ඕන. දැන් තනියෙන් බලන්න ඕන. මේක වෙනම මේක බලන්න ඕන. එතකොට මේක වෙනම බලනකොට මොකද වෙන්නේ? මේක වෙනම බලනකොට යා තුළ මහා පුදුමාකාර
ඒ කියන්නේ පින්වත්නි හිතාගන්න බැරි විදිහේ මහා විස්මිත අර පටිච්චසමුපාද ඥාන. එතකොට එයා මොකද වෙන්නේ? එතකොට දැන් එයා මුවහත ඔන්න එක පැත්තකට ගන්නවා අනිත් පැත්තට ගන්නවා. දැන් මුවහත හිටිනකොට එයා මොකද වෙන්නේ? වෙන විතර්ක මොකක්වත් නැතුව උඩට පහළට අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් වේගයෙන් බලන්න. ඒකට භික්ෂු පොඩක් උදව් කරනවා. එච්චරයි. එතකොට දැන් මුවහත දෙපැත්තට පිහිය ගන්නවා නම් ඒ දෙපැත්තට පිහිය ගන්න කෞශල්‍ය අයිතිකාරද මේ මිනිස්සයාට. මේ මිනිස්සයාගේ ජවයේ භික්ෂුව හදන්නේ නැහනේ. ඒ කියන්නේ සිහිය ඕගොල්ලන්ට හදලා දෙන්න බෑ භික්ෂුවට. අර ජව සම්පන්න මිනිසෙක් කියලා අපි මෙතන කිව්වේ සතර සතිපට්ඨානින්. ඒක හදලා දෙන්න බෑ. එයාට දැන් හොඳට සිහිය නැත්තම් ඔක බලන්න පුළුවන් ද පින්වත් මෙහෙට බෑනේ. දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ බණ අහගෙන ඉන්න බෑනේ සිහියට මෙහෙට යනවනේ. ඉතින් මම බණ කියනවා ඉතින්. මම දැන් බණ කියනවා ඔය පින්නතුන්ගේ සිහිය දියුණු නැත්තම් ඕගොල්ලෝ වැඩ කරන තැන ගැන කල්පනා කරනවා, ගෙදර ගැන කල්පනා කරනවා. මේවා ගැන මං ඉතින් බණ කියනවා. මං දන්නේ නැහනේ ඕගොල්ලෝ මොනවත් එක්ක ඉන්නවද, මොන විතර්ක එක්ක පදිංචි වෙලා ඉන්නවද කියලා මං. ඉතින් මං බණ කියනවා. එහෙනම් මතක තියාගන්න ඕගොල්ලන්ගේ සිහිය මට හදන්න බෑ. සිහිය හදන්න බෑ. ඒකයි භික්ෂුවගේ වැඩි පොඩ්ඩයි. පොඩි දෙයයි භික්ෂුව. හැබැයි මේ පොඩි දෙයින් තමයි ඔයාලා සම්පූර්ණයෙන්ම කන පිට හැරෙන්නේ. ඒ භික්ෂුව කරන ඊටාම පුංචි දෙයක් තමයි තියෙන්නේ. ඒ පුංචි දෙයෙන් සම්පූර්ණ කන පිට හැරෙනවා. එතකොට භික්ෂුව අර පිහිය ගාන කරගල වගේ. එතකොට ඒ භික්ෂුව තුල ඇති වෙන කරගලට එහෙම ආවට ගියාට දැන් ඕගොල්ලෝ හොඳට බලන්න පින්නත් එහෙම කරගලක් තිබ්බා කියලා පිහියක් ගන්න බෑ. ඕගොල්ලෝ හොඳට දැකලා ඇති ඔය හොඳ තියුණු පිහියක් ගන්නවා නම් ඒකට වතුර දදා ගන්න. ඒ වගේ ඕගොල්ලන්ගේ මානසිකාර කුසලතාවේ ඕන මේකට. හරි? දැන් අර නිකාම්ම ඔයගොල්ලෝ පිහියක් ගන්නකො ගලක ගෑවෙන්නේ නැහැ. ඒක කරන්න බෑ පිහියක් ගන්න බෑ. එතකොට මොකද කරන්නේ මිනිස්සු? ඒකට වතුර දානවා. ඊට පස්සේ අර ගලේ සිව්මැලිකම වැඩි නම් ඒත් පිහිය ගෑවෙන්නේ නැහැ. එතකොට මිනිස්සු මොකද කරන්නේ? පොඩි ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පිහිය එහෙම ගාන තැන් තියෙනවා. එතකොට ඒවට පොඩි වැලි ටිකක් දානවා. එතකොට පිහිය ගෑවෙන්න පටන් ගන්නවා. අර ගලේ සිව්මැලිකම වැඩිකමට පිහිය ගෑවෙන්නේ නැහැ. අන්න ඒ වගේ වතුර දාලා පොඩි ගල් කුඩු ටිකක් දාලා පිහිය ගානකොට සිත්සේ ගෑවෙන පොඩි මේස පිහියක් ගැන නෙමෙයි කියන්නේ. ඔයගොල්ලෝ හොඳට හොයලා බලන්නකො පින්වත්නි ඒ කාලේ පොරවක් මහ විශාල කැත්තක් පිහියක් ගාපු විදිය. අන්න ඒ වගේ ඔයාලා තුල මානසිකාර කුසලතාවයයි. ඔයාලා තුල මානසිකාර කුසලතාවයයි. ඊට පස්සේ ඕගොල්ලෝ තුල පින්වත්නි අර ධර්මානුධම්ම ප්‍රතිපත්තියට ඇති උනන්දුවයි. ඔය දෙක ඔයාලා තුල තියෙන්න ඕනේ. එතකොට ওই කාරණා දෙක තිබ්බහම ඊට පස්සේ යා තුල ජවයේ තියෙන්න ඕනේ. නැත්තම් මේක කරගන්න බෑ. එතකොට ජවයේ තියෙන්න ඕනේ භික්ෂුව පොඩ්ඩක් ඈත ඉඳලා පොඩ්ඩක් උදව් කරනවා. එතකොට භික්ෂුවක් පොඩි උදව්වක් අපිට කරලා තියෙනවා. එතකොට මේ උදව්වත් එක්ක අපි මොකද කරන්නේ? අර පිහිය සිත්සේ ගන්නකොට පිහිය මුවහත කියන්නේ පටිසමුපාද ඥානෙ. එතකොට මුවහත හිටිනකොට යා මොකද කරන්නේ? පිහිය දෙපැත්තට පෙරලා ගන්නවා. වේගෙන් මුවහත එකපාරෙන් දැන් ගානකොටම මිනිස්සෙක් පිහිය දෙපැත්තට පෙරලන්නේ නැහැ. එක පැත්තකට ගන්නවා. අනිත් පැත්තට ගන්නවා. එහෙම තමයි පිහියක් ගන්න. කැත්තක් පොරවක් ගන්න එහෙම එක පැත්තකට ගන්නවා, අනිත් පැත්තට ගන්නවා, ආය අනිත් පැත්තට ගන්නවා. ඔහොම ගගා ඉඳලා ටිකක් මුවහත හොඳට හිටින වෙලාවට එයා මොකද කරන්නේ? අර වතුර ටිකක් දාන ගමන් එයා වේගෙන් දෙපැත්තට ගන්නවා. ඒක හරියට යෝනිසෝ මනසිකාරයේ පාවිච්චි කරලා ඒ පුද්ගලයා තුල පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගෙන් විමසනවා. උඩටත් බලනවා පහළටත් බලනවා. ඒතර උඩට පහළට බලන්න දන්නේ නැතිකොට අර භික්ෂුවේකට උදව් කරනවා කියලා දෙනවා. පින්නොත අවිද්‍යාව කියන්නේ මෙයයි. සංස්කාර කියන්නේ මෙයයි. විඥානය කියන්නේ මෙයයි කියලා උදව් කරනවා. ඒතකොට යා අහනවා ඒවා. එයා ඊට පස්සේ ඕක මෙහෙම බලන්න පින්වත්නි අනුලෝම වශයෙන් මේ විදියට බලන්න, පටිලෝම උඩට මේ විදියට බලන්න, පහළට මේ විදියට බලන්න, සසර ගැට ගැහෙන විදිය මේ විදියට බලන්න, සසර ලිහෙන විදිය මේ විදියට බලන්න කියලා අර භික්ෂුවක කියලා දෙනවා. ඒතකොට කියලා දෙනකොට එයා මොකද කරන්නේ? එයාගේ ඥානෙ හොද්දට හදා ගන්නවා. එයාගේ ඥානෙ හොඳට හදා ගන්න. එතකොට ටික ටික මුවහත හිටින්න පටන්. එතකොට අර හොඳට මුවහත හිටින වෙලාවට දෙපැත්තට පිහිය පෙරලා ගන්නවා වගේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගෙන් එයා බලන්න පටන් ගන්නවා පටිච්චසමුපාද ඥානෙ මෝරනකොට. හරි. එතකොට ඒ බඳු තියුණු පොරව, ඒ කියන්නේ ඒ බඳු තියුණු මුවහත පටිච්චසමුපාද ඥානෙ මේ සමස්ත පොරවේ කතාව තමයි පින්වත්නි විදර්ශනා ඥානෙ කියලා කියන්නේ. මෙනම් ශ්‍රාවකයෙකුට මූලික වශයෙන් උමනා කාගේද? භික්ෂුවකින් උදව්. එළියෙන් කියන්න ඕන හාමුදුරු හරියටම. එතකොට ඒ හාමුදුරු කියනකොට එයා තුළ එන්න ඕන මොකද්ද? ඉතින් හාමුදුරුන්ගේ ස්වභාවය එක විදිය වෙන්න පුළුවන්. සමහර අය මට සිලුට විදියට කියනවා. මම ඒකනේ කිව්වේ සමහර පිහිය ගාන ගල් තියෙනවා හරි සිව්මැලි.
හරිද? සමහර කර්කසයි. එතකොට මේ දේශනාවේ එක එක භික්ෂුවගේ කුසලතාවය අනුව තමයි ඔය කියන්නේ. එතකොට එයා බලන්න ඕන අර පටිච්චසමුපාදෙම අහුල ගන්න බලන්න ඕන. ඇයි දැන් මේකේ මෝහත් වගේනේ පටිච්චසමුපාද කියන්නේ නැත්තම් ටීවී එක වහලා දැම්මට කමන්නේ. මං කියන්නේ එහෙම දේශනාවලින් උදව්වක් නැහැ කියලා එහෙම නෙමෙයි. ඔයගලන්ට මේ තණ්හාව නම් මහා ගහනම් සිඳින්න ඕන. මේකේ අරටුව නම් සිඳින්න ඕන. මේ අරටුව සිඳින්න බෑ පින්වත්නි හොඳ පොරවක් නැතුව. මේ අරටුව සිඳින්න බෑ. මම මේක ගැන කියලා කියන්නේ ඔයගලන්ට පොඩ්ඩක් තේරෙන්න කියලා. මොකද මේව ගොඩාක් අහනවා පින්වත්නි. විශාල පිරිසක් අහනවා. දැන් මම මේ ළඟදී මහා සෑමලුවට ගියා මේ පහුගිය දවස්වල. ඉතින් තනින් තැන අපි ඉන්න බව දන්නෙත් නැහැ. මේ අපි බණ අහන්නේ වටේට. ඉතින් තනින් තැන මහා විශාල සෙනගක් පහුගිය දවසක ඇවිල්ලා හිටියා. එදා මම දැක්ක තනින් තැන Tamanගේ ජංගම දුරකථන වලින් 3-4 දිනා එකතු වෙලා සෑය ගැන අරෝමයෝ ගැන අපි කියාපු බණ තමයි මිනිස්සු ගොඩක් අහන්නේ. ගොඩාක් හාමුදුරුවන්ගේ අහනවා. මම බැලුවා විශාල පිරිසක් මම දැක්ක තනින් තැන දේශනා ඇහෙනකොට අපි දන්නවනේ මේ අපි දේශනා කරපුවා බව. ඉතින් මට හරීම මේ බොහොම නිරාමිස ප්‍රීතියක් ඇති වුණා. අනේ මේ ගැඹුරුයි කිය අපිට බැන හිටපු කාලයක් තිබ්බා මේ දේශනාවලට. මේවා මේ ඒ කාලෙත් අපි ඒ විදිහටම දේශනාව කරගෙන ගිය හරියට ගරහා කරපු කාලයක් තියෙනවා අපිට. ඕවා ඊට වඩා කියන්න පුළුවන්. ඕවා මේ 21 වෙනි සතවර්ෂයට හරියනේවා නෙමේ කියා ගරහා කර හිටපු මිනිස්සු ගොඩාක් හිටියා. දේශනාවේ අඩුපාඩු හොයපුව ගොඩාක් අය හිටියා. පැවිද්දොත් හිටියා. එතකොට දැන් සමහර පැවිද්දෝ පැවිද්දිකමෙත් නැහැ. චෝදනා කර ගරහා හිටපු අය ඉන්නවා. එතකොට එහෙම හිටපු ඉඳලා ධර්මය නෑ ඕවා නෙමෙයි ඊට වඩා හොඳ ඒවා කොච්චර තියනවද කියලා අහපු මිනිස්සු දැන් පින්වත්නි මේ පටිච්චසමුප්පාදය පිළිබඳ මහ විශාල අවධිකමක් හදාගෙන තියෙනවා. උනන්දුවක් හදාගෙන තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒතර ඒක නැතුව මොකුත් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට එහෙනම් මතක තියාගන්න මේ සම්පූර්ණ කෘත්‍යයේ බාරකාරත්වය ඔයගොල්ලෝ ගන්න ඕන. මොකද එහෙම නැත්තම් මේ තණ්හා දැන් ඇයි මේ තණ්හාව සිඳින්න ඕනේ? ඒක තමයි සංසාරයේ අවදානම. වෙන මොකක්වත් අවදානමක් නැහැ. පින්වත්නි ඔයාලට තියෙන ලොකුම අවදානම සංසාරේ තෘෂ්ණාවමයි. තෘෂ්ණාවෙන් පැන නගින අතිරේක ප්‍රතිලාභ ටිකක් තියෙනවා. තණ්හාව නිසා අරමුණු පස්සේ දුවන කමක් තියෙනවා. ඔය තණ්හාවට ඔක වෙන්නේ. අරමුණු පස්සේ දුව අරමුණු වලට පදනම් වෙච්ච ලෝකේ හොයලා බලනවා, කෝල් කරලා බලනවා, අහලා බලනවා, විමසලා බලනවා, හැංගිලා බලාගෙන ඉන්න ඔය තණ්හාවට පින්වත්නි හොරෙන් බලනවා. ඊට පස්සේ කැමරා දාලා බලනවා, CCTV කැමරා වලින් බලාගෙන ඉන්නවා. දැන් මේ gedara රකින්නේ තණ්හාවට. යම් කෙනෙක් මේ CCTV කැමරාවක් දාලා gedara දිහා කොයි වෙලෙත් බලාගෙන ඉන්නවා නම් Tamanගේ ගේ කාමර දිහා, gedara Tamanගේ වාහනේ දිහා තාප දිහා බලන් ඉන්නවා. තණ්හාවට ඕක කරන්නේ නෑ. ඉතින් මේව මං රැක ගන්න එපාය කියලා හිත කිව්වට සිවුම් තෘෂ්ණාවක් ඔය මෝරන්නේ. එහෙනම් මේ ලෝකේ යම්තාක් හෙව්වද හොයපුවා පරිස්සම් කරගන්න දැඟලුවද? පරිස්සම් කර ගැනීම පිණිස ඔයාලා යම් ක්‍රියාමාර්ග ටිකක් කරාද? තණ්හාවට සසර අවදානම ඔය කතාව තණ්හාව විතරයි අවදානම. තණ්හාවක් නැති තැනක පින්වත්නි කවදාවත් අවදානමේ වැටෙන්නේ නැහැ. ඉතින් මේ තණ්හාවමයි බුරුල් කරන්න ඕන. අපි ටිකෙන් ටික පින්වත්නි අපේ තණ්හාවමයි කඩලා දාන්න ඕන. එතකොට තණ්හාව ඔය පින්නතුල්ලාට කඩලා මොකද තණ්හාවමයි අපි තුල කනස්සල්ලක් හදන්නේ. ඒකනේ ඔය ප්‍රසිද්ධ ගාථාවෙම තියෙන තණ්හාය ජායති සෝකෝ. පින්වත් මහණෙනි තණ්හාවමයි සෝකය හදන්නේ. තණ්හාය ජායති බයං. අද මකට බය හිතෙනවා නම්, මගේ හෘද ස්පන්දනයේ ගැස්ම වැඩි වෙනවා නම්, බය වෙනවා නම් තණ්හාවට පින්වත්නි. තණ්හාය විප්පමුත්තස පින්වත තණ්හාවෙන් යම් කෙනෙක් මිදුණා නම් නත්ති සෝකෝ කුතෝ බයං. පින්වත් මහණියාට සෝකේ කියලා එකක් නැහැ. බය කියලා එකක් නැහැ. එහෙමනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් මේ ලෝකේ අපි තුල ඇතිවෙන යම් කනස්සල්ලක් ඇද්ද? තණ්හාවට. එතකොට මේ තණ්හාවේ අරටුවේ අතුරු ඵල තිනවා. දැන් මහ විශාල රූස ගහක එළය තියෙනවා. එළය වගේ තමයි ඔයගොල්ලෝ තුල හටගන්න ඡන්දය, නන්දිය, අදිෂ්ඨාන කරගෙන ලෝකයට දුවන එක. ලෝකේ ප්‍රාර්ථනා කරගන්න එක. ඒක එළේ වගේ තණ්හාවේ අතුරු ඵල. ඒතර මේ තණ්හාව නම් වූ රුක්ෂේ මහ විශාල අතුපතර තියෙනවා. තණ්හාව නම් වූ මහ විශාල ගහක අතුපතර විහිදිලා තියෙනවා. ඒ අතුපතර විහිදිලා තියෙන එක තමයි පින්වත්නි ඔයගොල්ලෝ තුල රැස් වෙන අபிසංස්කාර ටික. ඒකේ හේවන ලබන්නත් අපි කැමති. ඒකෙන් ඒ අபிසංස්කාරයන් පදරම් කරගෙන දිව්‍ය ලෝකේ අපි පතනවා, බ්‍රහ්ම ලෝකේ පතනවා, මනුස්ස ලෝකේ පතනවා. එක එක ඒවා පැතුම් තියෙනවා.
ඒක හරියට අර තණ්හාවේ මහා රුක්ෂයේ පැන නැගණු මහා විශාල අතුපතර වගේ අபிසංස්කාර ටිකේ අபிසංස්කාරවල එවන ලබනවා වගේ. පින් කර කරා කොහේ හරි යන්න බලනවා. පින් කර තමන්ගේ පරණ පව් ටික ගෙවලා දාන්න හදනවා. පින්වත්නි, තණ්හාව නම් වූ ගහ ඇදිලා තියෙන තාක්කල් මේ ප්‍රශ්نين අපට විසඳෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට අතිරේක කෘත්‍යයක් වමනා කරනවා. පරිබාහිරින් වැඩ ටිකක් වමනා කරනවා. මොකද්ද පරිබාහිරින් අවශ්‍ය වැඩ ටික? වැඩ ටික තමයි අපිට මුල ඉඳලා පිහියේ ඉඳලා ලෑස්ති කරගන්න වෙනවා. එතකොට අනික තමයි මේ වගේ මහා රූස්ස ගහක් සිඳිද්දී අපිට උදව් කරන්න කවුරුත් නැහැ. අපිට දැන් මේ තණ්හාවේ රුක්ෂයේ සිඳිද්දී මහ විශාල ගහක් සිඳිනකොට අපිට වටේ ඉන්න අය එකතු කරගන්න පුළුවන්. බිරිඳ එකතු කරගන්න පුළුවන්, ස්වාමියා එකතු කරගන්න පුළුවන්, අහල පහලා එකතු කරගන්න පුළුවන්, දරුවෝ එකතු කරගන්න පුළුවන්. තව අය පින්වත්නි උදව් ගන්න කෙනෙක් නැහැ. උදව් ගන්න කෙනෙක් නැහැ. හැබැයි මේකේ වාසියක් තියෙනවා. මොකද්ද? සාමාන්‍ය ගහක් කපද්දී මිනිස්සු බයයි ගහ කොයි පැත්තට වැටේද කියලා. පින්වත්නි, මේ තණ්හාව නම් වූ ගස කොයි පැත්තට වැටුණත් ප්‍රශ්න ඉවරයි. ඒ නිසා අපිට වැටෙන පැත්ත වැඩක් නැහැ. ඒක වාසියක්. සාමාන්‍ය ගහක් සිඳිද්දී අපිට බලන්න වෙනවා, අල්ලපු ගෙදර අය ගැනත් බලන්න වෙනවා. පාර පැත්ත බලන්නත් වෙනවා. මොකද පාරට වැටුණු ත්‍රූක්ෂ ගහක් එහෙම ඒක මාර්ගයේ ගමනාගමන වලට බාධාවක්. ඔය වගේ ගොඩාක් හේතු බලන්න වෙනවා. නමුත් මේකෙදී තව හොඳ ව්‍යතිරේකයක් තියෙනවා. මොකද්ද? කොහෙට වැටුණත් ප්‍රශ්න ඉවරයි. සිඳින එක තමයි ප්‍රධාන කෘත්‍යය. එතකොට දැන් මේ ටික හොඳට බලන්න. අතර මේ කතාව ඇතුලේ ඔයාලට නිවන් දකින්න සමස්ත කතාවම අහුවෙනවා. එතකොට සංසාරයේ අවදානම මොකද්ද? තෘෂ්ණාවමයි අවදානම. ඊට වඩා අවදානමක් නැහැ පින්නොත්. තණ්හාව සිඳපු තැනක කිසිම අවදානමක් නැහැ. එතකොට තණ්හාවේ නම් වූ රුක්ෂලතාවේ තණ්හාව කියන්නේ ගහටද නෑ. ගහට නෙමෙයි අරටුවට තණ්හාව කියන්නේ. තණ්හාව කියන්නේ අරටුවට. එතකොට ගහේ වටිනාම කොටස අරටුව. අරටුව තමයි වටිනාම කොටස. එතකොට තණ්හාව අරටුව වහගෙන ඉන්න එළය වගේ තමයි තණ්හාවේ අතුරුඵල ටික. තණ්හාවේ අතුරුඵල ටික. තණ්හාවෙන් ඔයාලා හොයාගෙන යනවා ලෝකේ. හොයාගෙන යන ලෝකේ පරිසම් කරන්න දඟලනවා. පරිසම් කරන්න දරන ලෝකයේ ඇතුලේ ඕගොල්ලන්ට පරිසම් කරන්න පුළුවන් විදියට ඔයාලා තුල විවිධ හැසිරීම් ඇති වෙනවා. ඒ හැසිරීම් පදනම් කරගෙනම පින්වත්නි ඕගොල්ලෝ තුල චන්දරාගය උපදිනවා. චන්දරාගය කියන එක බලවත් නෑ. චන්දරාගයේ තණ්හාවේ අතිරේක ප්‍රතිලාභේ. ඒ චන්දරාගයේ පදනම් කරගෙන පින්වත්නි දණ්ඩ දාන, සත්ත්ව දාන, කලහ විවාද, තුන් පේසුඤ්ඤ, මුසාවාද ඔක්කොම ඇති වෙනවා. දඬු මුකුරු ගන්නවා, ආයුධ ගන්නවා, දෝෂාරෝපණය කර ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්න හදනවා. ඔක්කොම තණ්හාවේ අතුරුඵල. හරිද? දැන් කාට හරි කෙනෙකුට අපි පීඩා කරනවා නම් තණ්හාවට පින්වත්නි. කවුරු හරි කෙනෙක් පිළිබඳ පටිඝ සම්පයුක්තව අපි හැසිරෙනවා නම්, ඇනුම් බැනුම් කර ගන්නවා නම්, එතකොට ගහමරා ගන්න දඟලනවා නම් තණ්හාවට පින්වත්නි ඔයාලට මේ තණ්හාවේ අතුරුඵල නේද කියලා දකින්නකොට පවා පින්වත්නි සිසිල් වෙන්න ගන්නවා. මම මේ ඔක්කොම කරන්නේ ලෝකේ වරදක් නිසා නොව මා තුල පැන නගින තණ්හාවේ ධාරිතාවේ වැඩිකමට නේද මම මෙච්චර මේ නැහින්නේ කියලා ඔයාලා දැක්ක ගමන් ඇතුළ සිසිල් වෙලා යනවා. එතකොට මේ විදිහට ධර්මයෙන් බලන්න. එතකොට ඔයාලා දැන් පින්වත්නි දැන් සමහරට දැන් හිතන්න දැන් අපි තණ්හාවේ අතුරුඵලයක් විදිහට ලෝකේ හොයාගෙන යන ලෝකයේ මත අපි පදිංචි වෙලා ඒවා ආරක්ෂා කරන්න අපි නොයෙක් විධාන සැලසුම් කරනවා. ඒවා හිතින් සමහර සැලසුම් කරනවා කාටවත් කියන්නේ රහසේ කරන්නේ. සමහර සැලසුම් ඊටාම රහසිගතයි. තණ්හාවට එහෙම කරන්නේ. එහෙම රහසිගතව සැලසුම් කරලා දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කොටා ගැනීම, මරා ගැනීම ඕවා ඔක්කොම ඔළුවට එනවා. ඒවා ඇතුලේ ගොඩනැගෙන தත්ත්වයයි ඔයගොල්ලෝ අවදානමේ වටන්නේ යන්න සංසාර අවදානම. දැන් තණ්හාවෙන් තොරව කොහෙද පින්වත්නි සසර අවදානම කියලා එකක් තියෙන්නේ? කොහෙවත් නැහැ. තණ්හාවෙන් තොරව සංසාරේ අවදානමක් නෙවෙයි. අපිට තියෙන විශාලම අභියෝගය තණ්හාව. එතකොට තණ්හාව කියන්නේ ආරෝපිත தත්ත්වයක්. තත්වාරෝපණේ ඒ ආරෝපිත தත්ත්වයක්. අපේ ස්වභාවය තුල තණ්හාවක් නෑ. අපි ආරෝපණය කරගෙන. එතකොට මේ ආරෝපිත தත්ත්වෙ මිදුනාම තමයි බුද්ධත්වය. දැන් බුද්ධත්වය කියන්නේ සියලු තත්වාරෝපණ වලින් මිදිලා යනවා හිත. එතකොට ආරෝපිත தත්ත්වය අපි gederin අපි ඉපදිනකොටම ගෙනාපු අවිද්‍යාවක් තියෙනවා තමයි. ඉපදිනකොටම ගෙනාපු තෘෂ්ණාවක් නෑ මේ පින්වත්නි. ඉපදිනකොටම අපි ගෙනාපු තණ්හාවක් නෑ. එහෙනම් තණ්හාව කියන්නේ ඉපදිනකොට තිබ්බ தත්ත්වයක් නොව ආරෝපිත தත්ත්වයක්. ආරෝපිත தත්ත්වයක්. එතකොට පුංචි දරුවෙක් තුල එහෙම තණ්හාව කියලා එකක් නෑ. එයාගේ සම්පූර්ණ විකාශනය ඇති වෙන්නේ
අම්මා තනපුඩු කටේ තියලා කිරි දෙනකොට එයාට ඒ තමන්ට දැනෙන කිරි කෙරෙහි උපදිනවා තණ්හාව. එහෙනම් ලෝකේ මේ තණ්හාව මෝරන්නේ රසයත් එක්ක. දැන් අම්මා කෙනෙක් දරුවට කිරි දෙනකොට එයා ඔහෙ ඉන්නවා. හරිද? එතකොට අම්මා කෙනෙක් කිරි දෙනකොට මුලින්ම ප්‍රතිශක්තිකරණයට අදාළ සාරය තමයි අම්මගේ තනපුඩු වලින් එළියට එන්නේ. කිරි නෙමෙයි ඇත්තටම එන්නේ. විද්‍යාත්මකවත් ඒක පිළිගන්නවා. මේවා මේ අපි දන්නේ බොහොම පරණේවා මේවා. මේවා මේ විද්‍යාත්මකව කියවපුවා නෙමෙයි. එතකොට අම්මගේ තනපුඩු වලින් අර අම්මා තුල ඇති වෙන සෙනෙහසත් එක්ක මුලින්ම කිරි එන්නේ නැහැ. අම්මගේ තනපුඩු වලින් එන්නේ ක්ෂීරයට ආසන්න සාරයක් එන්නේ. එතකොට ඒ දරුවා ඒ සාරය උරාබනකොට තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගෙන් මෝරන්න ගන්න. මොකද එයා කුස ඇතුළේ ඉඳලා ප්‍රතිශක්තිකරණය නැහනේ. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණය සම්බන්ධ එයාට මේ පාරිසරික හුරුවක් නැහනේ. ප්‍රතිශක්තිකරණය පැත්තකට දාමුකෝ. ඒක ගැන කිව්ව බටහිර කතාවක් කියලා ඔළුවට එනවනේ. එතකොට අම්මගේ කුසේ ඉඳලා එයා එළියට එනකොට එයා මේ පරිසරයට අනුවර්තනය වෙලා නැහනේ. ඒ නිසා මේ පරිසරයේ තියෙන ඇතැම් දේවල් නිසා එයාට අභියෝගයක් ඒක. එතකොට මේ අභියෝගයෙන් මිදෙන්න අදාළ මූලික ශක්තිය තමයි අම්මගේ තනපුඩු වලින් ඉස්සල්ලාම එන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොනවා වුණත් අම්මව අතාරින්න එපා කියලා. මොනවා වුණත් අම්මව අතාරින්න එපා. මේ මාතෘත්වය කියලා කියන්නේ ඕගොල්ලෝ මේ නිවන් දකින්න පාර හදලා දුන්න මූලික අවකාශය නිසා මොනවා වුණත් අම්මව නම් විසි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි. භික්ෂුවකට උනත් කිව්වේ ඒකයි. පිණ්ඩපාති ගිහින් හරි අම්මව නඩත්තු කරන්න. ඒක භික්ෂුවගේ නිවන් මාර්ගට බාධාවක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පව වදාළේ ඒකයි. එතකොට අම්මගේ තනපුඩු වලින් මුලින්ම දරුවාට කිරි නෙමෙයි එන්නේ. කිරි වලට ආසන්න වූ සියුම් සාරයක් එන්නේ. සියුම් සාරය. එතකොට ඒ සාරය ඒ දරුවා උරා බොනකොට එයාට අර ඒ සාරයත් එක්ක එයාට අර පාරිසරික සාධක වලට යාව නිරාවරණය වෙන්න පුළුවන් අවකාශය ගොඩ නැගෙනවා. ඒත් එක්කම එයාට අර කිරි ටික උරා බොනකොට එයාගේ හිතේ තණ්හාව කියලා එකක් නැහැ. ආරෝපිත තත්වයක් නැහැ. අතිශයින් ස්වභාවිකයි. එතකොට අර කිරි උරා බොනකොට එයාට රස තණ්හාව මෝරන්නේ පළවෙනියි. බලන්නකො ලෝක විකාශනය වෙලා තියෙන තේමයි. ආබස්සර කායික, මනෝමය කායික ජීවි පිරිසක් මේ මහ පොළොවට ඇවිල්ලා රස පොළොවයි ස්පර්ශ කරලා තියෙන්නේ. ඒගොල්ලෝ හොඳට සතුට ආහාරය කරගෙන හිටියලු ආබස්සර ලෝකේ ඉඳලා. ලෝකේ විනාශ වෙනවනේ පින්වත්නි. සත්ත්‍ය සූර්යෝද්ගමන කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි මේ ඉර විකාශනය වෙනවා කියනවා. දෙවනි ඉරක් පායනවා කියනවා. දැන් මේක ඉරයිනේ තියෙන්නේ. දෙකක් පෑවුවොත් කොහොමද තියෙන්නේ? එතරම් ඉරක් පායනවම කියලාත් නෙමෙයි මේක. ඉතින් මේ සමහරට ඒ කාලේ කියාපු විදිය වෙන්නේ නැති. උෂ්ණත්වය වැඩි වෙනවා ඇති ගොඩක්. දැන් අපිට පේනවා එන්න ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඒතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා කියන්නේ මේ මිනිසුන්ට තර්ජනයක්. එතකොට අර අයිස් කඳු දිය වෙන්න පටන් ගන්නවා උත්තරද්‍රවය එහෙම. එතකොට ඒවා දිය වෙනකොට පින්නත්නි ඒවා දිය වෙන්න විශාල හානියක් මිනිසුන්ට. එතකොට දැන් ගෝලීය උෂ්ණත්වය අපිට පේනවනේ අඩුවක් නැහැනේ. එන්න වැඩි වෙනවා. එතකොට ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. දැන් වස්සානේ වේගෙන් හුලං අමනවා. වේගෙන් පායනවා. එතකොට දැන් අපි කියන්නේ වස් කාලය කියලා. ඒ උන්ට මහා දිගට පායන්න ගන්නවා. එතකොට අපි වස් කාලය කියලා පනවගෙන ඉන්න කාලේ ඇයි පින්වත්නි වේගෙන් පායන්නේ? සතර මහා ධාතු අපි වසඟේ නැති නිසා එච්චරයි. ලෝකෙට දැන් මිනිස්සු කියන්නේ බලන්න කාලෙට වහින්නේ මේ මිනිසුන්ගේ අසත්පුරුෂකම් තමයි බලපාලා තියෙන්නේ, පාලකයන්ගේ දුර්වලකම් තමයි බලපාලා තියෙන්නේ කියලා අපි ලෝකෙට කිව්වට පින්වත්නි ඒක කියන්නේ ලස්සන ධර්මතාවයක්. වස්සානේ කියලා අපි පනවගත්ත ලෝකයේ ඇතුලේ අවිච්ඡින්නව වැහැලා තියෙනවා ඒ කාලේ. අද වහින්න නැතුව වේගෙන් හුලං හමාගෙන විතරක් එනවනම්, වේගෙන් පොළොව ඉරිතැලෙන විදියට පායනවා නම් අපි ලෝකයට ගැරහුවාට මේ මිනිසුන්ගේ අසත්පුරුෂකම් වලට කාලෙට වහින්නේ කාලෙට පායන්නේ පාලකයෝ අධාර්මික වෙනකොට ඔහොම තමයි කිය ලෝකෙට අපි දෙස් දෙවොල් තිබ්බට පින්වත්නි වස්සානී වර්ෂාව පතිත නොවීම පවා අපට පැහැදිලි කරන්නේ ධර්මයක්මයි. මොකද්ද? සතර මහා ධාතු අපේ වසඟේ නොපවතින බවයි. අපි බලාපොරොත්තු වුණාට ආපෝ ධාතුවෙන් තෙත් වෙයි කියලා පින්වත්නි වායෝ ධාතුව උත්සන්න වී ඇති බවයි. එතකොට මේ සතර මහා ධාතු කිපීමමයි පින්වත්නි වහින කාලෙට පායන එකෙන් පේන්නේ. ඒකෙන් පේන්නේ අනාත්මයමයි දක්ෂ කෙනෙකුට.
වස්සානී කලාවකට බවුන් වඩන්න ගිය දක්ෂ භික්ෂුවකට වහින් නැතුව ඝන වනාන්තරයේ මැද්දේ කොළ හැලිලා යන කතාව කියන්නේ සතර මහා ධාතු Tamanගේ වසඟේ නොපවතින බවමයි. එහෙනම් මේ වස්සානී පිළිවෙත් පුරන්න ගිය භික්ෂුවකට වහින් නැති එක පවා කමටහන. වස්සානී පිළිවෙත් පුරන්න පහසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා තමයි වහින් නැති එක පවා පින්වත්නි මේ භික්ෂුවට සුන්දර නිවන් මාර්ගට කමටහනක් හදලා දෙනවා. සතර මහා ධාතුන්ගේ අකීකරු බවමයි කියන්නේ. පින්වත්නි ඕගොල්ලන්ගේ අභ්‍යන්තරය තුල පින්වත්නි යම් වෙලාවක තේජෝ ධාතු උත්සන්න වෙලා සම්පූර්ණයෙන් බඩේ දැවිල්ල ඇති වෙනවා නම් ඒ බඩේ දැවිල්ල ඇති වෙනකොට ඔයාලට ඒ බඩේ දැවිල්ල පිරිමහ ගන්න ගොඩාක් වතුර බොන්න වෙනවා නම් ඒකෙන් කියන්නේ පින්වත්නි සතර මහා ධාතු අසමපාත වෙන හැම වෙලාවකම අපි පෙළෙන බවයි. ඒකෙන් කියන්නේ සතර මහා ධාතුන්ගේ අකීකරු බවමයි. බඩේ දැවිල්ල සංසිඳුවා ගන්න කවුරු හරි කෙනෙක් වතුර බොනවා නම් සතර මහා ධාතුන්ගේ අකීකරු බවමයි යා දකින්න ඕනේ. එයාගේ බඩේ දැවිල්ලම මේ සංසාරික මහ විශාල ගින්න නිවලා දානවා එතකොට. ඒ වගේ මේ කායानुපසනාවට අදාළ උදව්ව ඔයගොල්ලෝ හිතන්න එපා මේ භාවනාවෙන් වාඩි වෙලාම කරන්න ඕන කියලා. මේ හැම තැනකම මේ සුන්දර කතාව කියනවා. හැම තැනකම තියෙන. හැම තැනකම. එහෙම ඒක නෑ කියලා එකක් නෑ. ඉරිතලාගේ මහ පොළොවක් කියන්නේ නිවන් මඟමයි. එතකොට මේ නිවන කියන මහා ලස්සන කතාවට වෙනම තැනක් නෑ. ඒ නිසා මේ ආරෝපිත තත්වයකින් අපි බැටකන්නේ. අපේ ස්වභාවික තත්වයෙන් නෙමෙයි. මොකක්ද ආරෝපිත තත්වය? සංසාරික අවදානමේ වටන එක. මොකක්ද ආරෝපිත තත්වය? තණ්හාවමයි, වෙන මොකක්වත් නෙමෙයි. එතකොට මේ තණ්හාව නම් වූ අරටුව සිඳලා දානවා නම් එලේ සිඳගෙන යන්න වෙනවා. එලේ සිඳගෙන යන්න නම් මොකද කරන්න ඕන? පොඩි සංවරයක් එහෙම උවමනා කරනවානේ. මොකද අරටුව සිඳින්න කලින් ඊට මෙහා පැත්තේ තියෙනවානේ එලය කියලා එකක්. එලය කිව්වේ තණ්හාවේ අතුරුඵලනේ. තණ්හාවේ අතුරුඵල තියෙනවා. චන්දරාගයේ තණ්හාවේ අතුරුඵල. හොඳට බලන්නකෝ සූත්‍රයක් තියෙනවා මේ සූත්‍රේ නම් මහා නිදාන සූත්‍රය කියලා. ඒකේ තියෙනවා තණ්හා පත්‍ය පරියේෂණ. මහණෙනි ලෝකේ හොයන්නේ තණ්හාවට අරමුණු ටික. පරියේෂණම් පටිච්චලාභ අරමුණු ලැබෙන්නෙම තණ්හාවට. යාට අලුත් අරමුණු ලැබෙනවා නම් තණ්හාවට ලැබෙන්නේ. ලාභම් පටිච්ච විනිශ්චය ලැබුණාම විනිශ්චය කරන්නේ තණ්හාවටමයි පින්වත් මහණෙනි. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. විනිශ්චය කරනකොට ඇතුළ චන්දරාගය උපදිනවා තණ්හාවටම. එහෙනම් තණ්හාවේ අතුරුඵලයක් මිසක් චන්දරාගයේ අතුරුඵලයක් නෙමෙයි තණ්හාව. එහෙනම් චන්දරාගය හරියට එළේ වගේ. ඒ චන්දරාගය උපදින්නේ පේන්නේ වටනේ. දැන් පොඩ්ඩක් සංවර කරගන්නවා. නෑ එළය සිඳින්න මේ පොරව එළය සිඳින්නත් ඒ පොරවමයි පාවිච්චි කරන්නේ. එතකොට අරටුව සිඳින්න වෙනම පොරවක්, එළය සිඳින්න වෙනම පොරවක් පාවිච්චි කරන්නේ. එළය සිඳින්නේ විදර්ශනා ඥාණයෙන්මයි. ඒක තමයි ප්‍රඥාවෙන් සිල් කියලා ධර්මය උගන්වන්නේ. පින්වත් මහණෙනි ප්‍රඥාවන්තයාට තමයි සිල් තියෙන්නේ, සිල්වතාට තමයි ප්‍රඥාව තියෙන්නේ කියලා අඤ්ඤමඤ්ඤ වශයෙන් ප්‍රඥාවෙන් සීලය හැදෙන විදිය කියනවා. ඇයි අර විදර්ශනා ඥාණයෙන්ම තමයි එළයත් සිඳින්න තියෙන්නේ. එතකොට එළය සිඳින්න තමයි සීලය උවමනා කරන්නේ. එතකොට විදර්ශනා ඥාණිය නම් පොරව අතේ නැත්තම් සීලයක් රකින්න බෑ. මොනවා හරි සිල් රකින්න පුළුවන්. හැබැයි විදර්ශනා ඥාණිය නැතුව සීලයකට එන්න බෑ. එතකොට එහෙනම් මතක තියාගන්න මේකේ සමස්ත කතාව භික්ෂුවගෙන් ධර්මය ඇහෙන්න ඕන. මොකක්වත් කරගන්න බෑ නැත්තම්. හැබැයි භික්ෂුවගෙන් ධර්මය ඇහෙනවා කියන්නේ අර තණ්හාව නම් වූ අරටුව සිඳින කතාවට ඍජුව සම්බන්ධ නැහෙනේ. ඍජුව සම්බන්ධ නැහැ. එතකොට ඍජුව සම්බන්ධ නැත්තේ ඇයි? ඒක පොඩි උදව්වක් කරන්නේ. ඒක හරියට අර මේ පොරෝ ගහපු ගල වගේ. පොරෝ ගාන්න පාවිච්චි කරපු මහ විශාල කරගලක් වගේ. එතකොට ඒ පොරෝ ගාන්න පාවිච්චි කරපු කරගලේ තියෙන සිව්මැලි බව, ගොරෝසු බව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ භික්ෂුව සමහරට මේ විදර්ශනාව ගැන කියන්නේ නැතුව මෙලෝ ගැන කියනවා, පරලෝ ගැන කියනවා, දෙලෝම ගැන කියනවා, මෙලෝ යහපත ගැන කියනවා, නිරය ගැන ඕවා ගැනත් කී ඉන්නවා. නමුත් එයාට අවශ්‍ය වෙන්නේ තියුණු මුවහතක් නම් තියුණු මුවහත කිව්වේ පටිච්චසමුප්පාද ඥානෙ. එහෙනම් පටිච්චසමුප්පාද ඥානෙට උදව්වක් ලැබෙන්න නම් භික්ෂුව පටිච්චසමුප්පාද කියන්න ඕනේ. එහෙනම් පටිච්චසමුප්පාද සංඛ්‍යාත ධර්මයේ පර්‍යාප්තිය ඉස්මතු කරන භික්ෂුවකගේ අනුබලය. එතකොට ඒ කරගලේ පිහිය ගා ගන්න නම්, පොරෝ ගා ගන්න නම්, කැත්ත ගා ගන්න නම් මොකද්ද කරන්න ඕන? එයාට උවමනා කරනවා පින්වත්නි ඒ ගලට වතුර දදා ඊටාම් සිහියෙන් මේක පදම් කර ගන්න ඕන. ඒක හරියට යෝනිසෝ මනසිකාරය වගේ. අවශ්‍ය නම් ඒ තැනමත් ධර්මානුධම්ම ප්‍රතිපත්තිය උවමනාව වෙන්න පුළුවන්. නමුත් මනසිකාර කුසලතාවය විතරක් තිබ්බත් ඇති. ඒක හරියට අර ගලේ තියෙන සිව්මැලි බව අයින් කරන්න ඊටාම කුංචි වැලි කැට ටිකක් දාලා පිහිය ගන්න පටන් ගත්තා වගේ.
එහෙම කරනවා මම දැකලා තියෙන ඔය හරියට ඕවා දැනුත් පාවිච්චි කරන ඔය දඹාන පැත්තේ. දැනුත් එහෙම තමයි ලොකු පොරවල් අරව මේවන මිනිස්සු තියාගෙන ඉන්නේ. කැලෙත් එක්කමනේ ඔය මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ වගේ අතට ලස්සන ධර්මයන්මයි ඇත්තටම තියෙන්නේ. එතකොට දැන් එහෙම මුවහත් වෙනකොට අර භික්ෂුවකින් පටිච්චසමුපාදය ඇහෙන්න ඕනේ. එතකොට මෙයා මොකද කරන්න ඕන? පටිච්චසමුපාදේ උඩට විමසන්න ඕනේ. හිමීට විමසන්න. පහළට විමසනවා උඩට විමසනවා. ඒ උඩට පහළට යා විමසා බලනවා. එතකොට එහෙම පටිච්චසමුපාදේ උඩටත් විමසනවා පහළටත් විමසනවා. එහෙම බල ඉන්නකොට දැන් අර යා තුල මුවහත තියුණු වෙනවා ටික ටික. පීය ගාන්න මුවහත තියුණු වෙනවා. යා නැවත උරගාලා බලනවා. දැන් පීය ඇද්ද කියලා බලනවා. ඒක හරියට මේ එයා තුල ගොඩ නැගෙන ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨිය වගේ. ආයයි විමසලා බලනවා. ප්‍රතිවේක්ෂණ කරලා බලන්නේ කො මගේ කෙලෙස් ඉවරද දැන් කී බලනවනේ යා. ප්‍රතිවේක්ෂණ කරලා බලනවා යාගේ හිත. ඊයේ තිබ්බේ කොහොමද අද කොහොමද? ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨිය එහෙමනේ මූලික தත්ත්වය. ඊයේ රාගය කොහොමද තිබ්බේ දැන් අද කොහොමද? ඊයේ ද්වේෂය තිබ්බා අද දැන් භාවනා කළා අද දවසේම අද කොහොමද හිත කියලා හිත විමසලා බලනවා. හරියට අර මුවහත හිටලාද කියලා හොඳට අතගගා බලනවා. ඇඟිලි වලින් තමයි මේ සංවේදනාව දැනෙන්නේ. ඒතර මේ සංවේදනාව භික්ෂුවකට කිසිම දෙයක් කරන්න බෑ. එතකොට යා මෙහෙම මුවහත තියෙන්න හොඳට අර පිහිය ගාලා ඉතින් ඊට පස්සේ ඔක හොඳට යා හුරු වෙනවා පටිච්චසමුපාදය අනුව යාම විමසන්න හුරු වෙනවා. අර හාඳුරුගෙන් අහලා යාම විමසන්න හුරු වෙනවා. එතකොට යා උඩට පහළට යා විමසලා එයා තුල එක වශී වෙන්න ගන්නවා. අර පටිච්චසමුපාදයේ සම්බන්ධ ඥානෙ එයා තුල පින්වත්නි වශී වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක වශී වෙන්න පටන් ගත්තට පස්සේ යා මොකද කරන්නේ? යා වේගෙන් උඩට පහළට විමස ගන්න පුළුවන්. වැඩි වෙලා යන්නේ. ඒක හරියට මුවහත හිටින වෙලාවට පිහිය දෙපැත්තට පෙරලා ගන්නවා වගේ. එතකොට මොකද වෙන්නේ? පටිච්ච සමුප්පාද ඥානය තමයි යා තුල මෝරන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාද ඥානය මෝරනකොට එතකොට මේ සම්පූර්ණ ආයුධය වගේ තමයි විදර්ශනා ඥානය. එයා මේ පටිච්ච සමුප්පාද අංග ටිකමයි විදර්ශනා කරන්නේ. පටිච්ච සමුප්පාද අංග ටිකමයි යා අනිත්‍යයි කියලා විදර්ශනා කරන්නේ. උදාහරණයක් විදියට මෙහෙම හිතමුකෝ ජාතිපච්චය ජරා මරණ කියලා පටිච්ච සමුප්පාදේ කියනවා. එතකොට යා ජාතිපච්චය ජරා මරණ කිව්වම ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ ඇති වෙනවා. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා. ඕකනේ පටිච්චසමුපාද ඥානෙ. එයා බලනවා ජාතිය කියන එක නිට්ටය එකද අනිත්‍ය එකද අනිත්‍ය එක. අන්න විදර්ශනාවෙන් බලනවා. එතකොට ජාතිය කියන එක දුකද සැපද? දුක. ඉපදිච්ච එක දුක. එතකොට මේ ජාතිය නිසා ඇති වෙන ජරා මරණ කොහොමද දුකයි? මොකද ජාතිය සැප වෙලා ජරා මරණ දුක වෙන්න විදියක් නැහැ. ජාතිය දුක නිසාමයි ජරා මරණ දුක වෙන්නේ. ඒක ලෝකේ තර්කයක්. එතකොට දැන් මේ ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක ඇති වෙනවා නම් ජාතිය ඇති වෙලා නැති වෙලා යන එකක් නම් ජරා මරණත් ඇති වෙලා නැති වෙලා යනවා. යා ඉපදිච්ච එකමයි පින්වත්නි අනිච්චානුපස්සී විහෙරති දුක්ඛානුපස්සී විහෙරති අනාත්තානුපස්සී විහෙරති කියලා අර බලන්න පටන් ගන්නවා. පටිච්චසමුපාද අංග ටිකමයි යා විමසන්න ගන්න. එයා තුල වේදනාව හට ගන්නවා. වේදනාපච්චය මේ පස්සපච්චය වේදනා. එතකොට වේදනාපච්චය තණ්හා. වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. එතකොට තණ්හාව කියන්නේ දුක. ඉපදුනේ කොහමද? වේදනාවෙන්. වේදනාව නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ යන විදර්ශනා ඥානෙ. එහෙනම් වේදනාව නිට්ටය එකද අනිත්‍ය එකද? අනිත්‍ය එකක්. වේදනාව තුල මම මගේ කියලා ගන්න මොනවද තියනවද? මොකුත් නැහැ. අන්න එතකොට වේදනාවේ නිරෝධය සාක්ෂාත් කරගන්නකොට තණ්හාව නිරුද්ධ වෙනවා නිකම්ම. අන්න ওই විදියට නිරුද්ධ වෙන රටාවට අනිච්චානුපස්සී විහෙරණයෙන් දුක්ඛානුපස්සී විහෙරණයෙන් අනාත්තානුපස්සී විහෙරණයෙන් බලන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි හරියට අර විදර්ශනා ඥානීය පටිච්චසමුප්පාද ඥානීය මෝහත වගේ විදර්ශනා ඥානීය පොරෝ වගේ. එතකොට ඒතනදී යාට මොකක්ද දුවමනා කරන්නේ? මේ පොරව හරියටම කුසලතා සහිතව පාවිච්චි කරන්න හොඳ ශක්ති සම්පන්න ආරෝහ පරිණාහ හයියක් තියෙන මිනිහෙක් ඕන. ඒක හරියට තියුණු සතර සතිපට්ඨානෙ වගේ. එතකොට එයාගේම රූපේ විමසා බලනවා සතර සතිපට්ඨානෙට අනුව. ඒකෙන් තමයි පටිච්ච සමුපාදයට මේ විදර්ශනා ඥාණයට හයිය ලැබෙන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට සතර සතිපට්ඨානෙ වඩන්න නැතුව ඕගොල්ලන්ට හයිය ගන්න බෑ. සතර සතිපට්ඨානෙමයි හයිය ගන්න තියෙන්නේ. විදර්ශනා ඥානියට අදාළ උපකාරය අර භික්ෂුවක් කොච්චර දුන්නත් ඔයාලට පටිච්චසමුපාද ඥානියට උදව්ව භික්ෂුව කොච්චර දුන්නත් ඔයාලා සතර සතිපට්ඨානෙ වඩන්නේ නැත්නම් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට මේ සතර සතිපට්ඨානෙ පාවිච්චි කළොත්
ඔය පින්නතුන්ලාට මේ ආරෝපිත තත්ත්වෙින් මිදෙන්න පුළුවන්. තණ්හාව ඔයාලා ආරෝපණය කරගෙන ඉන්න පින්වත්නි. ඒ නිසා අපිට තියෙන සාමාන්‍ය ලෝකේ තණ්හාවට දාශභාවය. ඒ නිසා ඔයාලා තණ්හාවෙන් මිදෙන්න මෙන්න මේ කුසලතා ටික පාවිච්චි කළොත් භික්ෂුවකගෙන් ධර්මය අහන හැකියාව. තමා තුළ ඇති වෙන යෝනිසෝ මනසිකාරමී කුසලතාවය. ඊට පස්සේ මේ භික්ෂුව තුළින් පටිච්චසමුපාදේ අසා ගන්න හැකියාව. ඒක දරා ගන්න හැකියාව. ඒ අසා දරාගත්ත හැකියාව ඇතුළේ ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් වේගින් විමසා බලන්න පුළුවන් හැකියාව. ඒකෙන් පටිච්චසමුපාද ඥානෙ මෝරලා ඉවර වෙනවා. ඊට පස්සේ පටිච්චසමුපාද ඥානෙ පදනම් කරගෙන විදර්ශනා ඥානෙට උදව්ව ගන්න එක. ඉතින් විදර්ශනා ඥානෙ උදෙසා සතර සතිපට්ඨානෙන් උදව්ව ගන්න. හරියට සතර සතිපට්ඨානෙ විදර්ශනා ඥානෙ නම් වූ පොරව පාවිච්චි කරන මිනිහා වගේ. ඒ මිනිහාගේ දක්ෂතාවය නැති වුණොත් ඒක වදින් ධර්මී වුණත් වදින්නේ හරහට යාට. එයා තුළ වැඩෙන ධර්මයේ පවා යාව නිවන් දක්වන්න නෙමෙයි උදව් කරන්නේ, භවයට යන්න උදව් කරන්නේ. එයා දන්නේ පොරව හරියට පාවිච්චි කරන්න. ඒ නිසා එක්ක වදින්නේ යාගේ කකුලට, එක්ක වදින්නේ යාටමයි හානිය වෙන්නේ. එතකොට යාට හානියක් නොවීම පිණිස උත්තර සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. එතකොට සතර සතිපට්ඨානෙ වඩන්න යාට යාගේ නාම රූප පරම්පරාව ඇති වෙනවා නැති යනවා කියන එක තුල ස්ථාවර වෙන්න පටන් ගන්නවා. ওই ස්ථාවරත්වයේ එක්ක ආරෝපිත තත්ත්වයන්ගෙන් මිදලා ඔයාලා තණ්හාව ගෙවලා දාලා පුදුම සැහැල්ලුවකටපත් වෙනවා. තණ්හාව ගෙවෙන්න සැහැල්ලුයි පින්වත්නි. තණ්හාව මත ඉන්න ඔයාලා විඩාවටපත් වෙලා ඉන්නේ, පීඩාවටපත් වෙලා ඉන්නේ. අද මිනිස්සු කොච්චර පීඩාවින්ද ඉන්නේ කියලා බලන්න. ඊටා විඩාබර ජීවිතයක් වුණද තියෙන. ඒ විඩාබර ජීවිතෙන් මිදීම පිණිස ඔය පින්නතුල්ලා ක්‍රමානුකූලව පිළිවෙත් පුරන්න ඕන. එතකොට ඒ වෙනුවෙන් ගොඩාක් දේවල් අපිට කරන්න නැහැ. හැබැයි ඉලක්කයට වැඩ ටිකක් තියෙනවා කරන්න. ගොඩක් ඒවා නැහැ. ඔයාලට දැන් අපි කිව්වේ නෑනේ මේ අහවල් පොත පෙරලා බලන්න, පාඩම් කරගන්න, මේ ගාථා ටික ඔයාලට මතක තියෙන්න ඕන ඊළඟ මාසෙනකොට. දැන් මේ කාලේ සමහර පැවිදි අය ඉන්නවා එක එකනට ගාථා පාඩම් කරනවා. එතකොට මේ ගාථා පාඩම් කරවලා කරන්න දෙයක් නැහැ. යෝනිසෝ මනසිකාරයේ පදනම් කරගෙන නිවැරදි දිශානතියකට ශ්‍රාවකයව හසුරුවන්න විතරයි තියෙන්නේ. ගාථා පාඩම් කරන එක මොනතරම් අමාරු වැඩක්ද? කෙනෙකුට ගාථාවක් පාඩම් කරන එකට වඩා ගොඩාක් ඒවා අපිට කරන්න තියෙනවා. ඒ නිසා අපි සංසාරික අවදානමින් මිදෙනවා නම් තණ්හාවෙන් නික්මෙන්න ඕන. තණ්හාවෙන් නික්මීම පිණිස අපිට තියෙන ඇතුළාන්තය තුළ වැඩෙන ගුණධර්ම ටිකක්, ඒ ගුණධර්ම ටික අපි හදා ගන්න ඕන. ඒව හැදුවොත් අපිට වරදින්නේ නැහැ. ඒ ගුණධර්ම ටික හදාගත්ත දක්ෂ ශ්‍රාවකයෙක් විදියට මේ සසරින් නික්මීම පිණිස ඔය පින්නතුන්ලා හැම දිනාටම මේ දේශනාමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.